ඔය hina මූණු දාන උන්ට කියන්නේ මං සැපවින්ද එක නෙවෙයි යකෝ. මම විඳින්න පුළුවන් තරම් මේ සමාජයේ දුක් විඳලා දුක් ගැහැට විඳලා වේදනාව විඳලා අන්තිමට සපුමල් ප්‍රොඩක්ෂන් එකේ උන් හොඳට සලකයි කියලා එතෙන්ට ගියේ. ඒකේ හිටිය හැම එකීම රෙස්පෙක්ට් පෙන්නුවා. මිලින්දයාගේ කරේ එල්ලි අර මధుර එරන්ද මధుරත කියන එකාගේ කරේ එල්ලි හැම එකීම අචිනිත් එක්ක රංගපෑව සීන් එක උනා ෂෙයා කරගත්තේ කවුද? අනුපමා අක්කයාගේ එකට ෂෙයා කරගත්තා. මගෙත් එක්ක රංගවක පාපු එක ෂෙයා කරගත්තේ නෑ. මෙච්චර කාලයක් තිස්සේ මට වෙච්ච අසාධාරණ සපුමල් ප්‍රොඩක්ෂන් එකේ මං කීවේ නෑ. අද මං ඔක්කොම කියනවා. තොපි ඔක්කොම තොපේ පෝස්ට් වලට තොපි ඔක්කොම එකමුතු වෙලා කමෙන්ට් කරගත්තා. අඩුම තරමේ සපුමල් ප්‍රොඩක්ෂන් එකේ WhatsApp group එකටවත් ගත්තද? WhatsApp group එකේ වෙසකම් කරනවද? කෙල්ලෝ ඩීල් කරනවද? තෝදියක මෙච්චර කාලයක් මං හිටියා මගෙත් එක්ක එක ෆොටෝ එකක් උඹ ගහන්න. තෝ මෙච්චර කාලයක් මිලින්දයත් එක්ක මගුල් නට ඊයේ දාලා තිබ්බේ ෂෙයා කරගත්ත අරුමාව බයිට් එකට අරගෙන කමෙන්ට් කරන පට්ට බලු හැත්ත. අර රටක් ඉස්සරහා මිනිස්සු ඉස්සරහා ලෝකයක් ඉස්සරහා අරුමට දාලා තිබ්බ කමෙන්ට් දැක්කද? මොකද්ද මේ දනා මේ දනා මේ හිත හදාගෙන හිටහන් ඔය වගේ කියන්නේ මුම් මේ හිතයින මම තොත්ත බබෙක් මේ අම්මගේ අතේ නැලවෙන තොත්ත බබෙක් කියලා හිතුවද කොහම මං මේ මන්ද බුද්ධික වෙලාද මේ එහෙම කමෙන්ට් දාන්නේ අනික මේ FB එකට මම මේ අද කීයක ඉඳලා ආව නෙවෙයි 2016 වල ඉඳලා මං FB එකට අවිලා සපුමල් ප්‍රොඩක්ෂන් එකේ මොන පකේවත් අදාන්නේ තොපි හිතුවේ ඇබල තොපි හිතුවේ මං අම්බ ගොනෙක් කියලාද මොලයක් නැති මැටි මොල මීහරකෙක් කියලා හිතුවද එහෙමද හිතුවේ එහෙම හිතුවත් තොපි හිතුවේ මට කිසි මොලයක් නැති ගොනෙක් කියලා හිතුවද අර කමෙන්ට් අර මිලින්දයයි ප්‍රබෝධි මොරගොල්ල කියන එකී දෙන්න මේ මිලින්දය අහපන් උත්තා උඹ එදා මට කීවා මතක නැද්ද මං අනුපමා අක්කගෙන් ඇහුවේ අනුපමා අක්කගෙන් එදා මං ඇහුවා අක්කි බැඳලාද කියලා ඇයි උඹ බඳින්නද කියලා කිව්වා එකලා කිව්වා මට මෝල්ල මාරුවලු මට නම් ඇති මෝල්ල මාරුවක් නෑ 2018ත් මං බඩුවක් ගැහුවා හරිද මිලින්ද උඹ මේ ගෑනුවට කරගෙන සෙල්ෆි ගැහුවා කියලා කෙල්ලෝ දෙතුන් දෙනා තියාගෙන ප්‍රබෝධි එක්ක මගුල් නැටුවා කියලා මට තෝල් ලොකු නෑ හරිද මට මෙහා පියා රැවුල කපලා රෝමේව කළා මට පොන්නයා වගේ ඉන්න ඕනේ නෑ මට ඉන්න පුළුවන් හරිද සප්මල් ප්‍රොඩක්ෂන් එකේ හැත්තට කියන්නේ එතකොට ඔය hina මූණු දාලා කමෙන්ට් කරන උඹලා හිතාගෙන ඉන්න උඹලා මහ ලොක්කෝ කියලා උඹලා මේ හොඳට මොලේ තියෙන හොඳ උගත්තු කියලා වෙන්න ඇති හිතාගෙන hina මූණු දාන්නේ මම විඳ දුක් මම විඳ වේදනා මෙච්චර කාලයක් සමාජෙ මන් දන්නවා සපුමල් ප්‍රොඩක්ෂන් එකේ අර කවුද අර මధుරත කියන එක එරන්ද මధుරත අර මේකේ මොකද්ද මේ ගඩොල් බෝඩර් හාම්දුරන්ට එක දාලා තිබ්බ පෝස්ට් එකක් දාලා මම විඳ දුක් වේදනා කියලා ඊට පස්සේ කලින් හිටිය අර ආශි කියන කෙල්ල ඒක යටින් කමෙන්ට් එකක් දාලා තිබ්බ ආශි නංගි. ඔව් අයියේ හොඳ දේවල් කරන මිනිස්සුන්ට කවදාවත් වරදිනා ඕකට ආවත් අලුත් කෙල්ලෙක්වත් පරණ කෙල්ලෙක්වත් මෙච්චර කාලයක් හයියක් වෙන්න කියලා දනාට එක කමෙන්ට් එකක් දැම්මේ නෑ පරබැල්ලියෝ. ඔය ජයසානය කියන කාට පුදුම ලොකුකමක් අලි ඔලුවක් තියෙන බල්ලට. පුදුම ලොකුකමක්. කෙල්ලෙක් එක සීන් එකක් ගැන කතා කරත් ඒක ඔක මට බනිනවා. පරබල්ලා ඔක මේ හිතාගෙන ඉන්න ඇති ඌ මහා හෙන ලොක්කා කියලා. ඌ නිකන් ඉගෙනගෙන ඩිග්‍රී ගහලා ග්‍රැජුවේට් කරා කියලා. හරිද? එතකොට අචිනි එක්ක ෆොටෝ එකක් ගහලා ඒක පේජ් එකකින් ෂෙයා කරගත්තා කියලා එක අයින් කරන්න කිව්වා. වෙන කොල්ලෙක් නාන්දා වෙන කොල්ලෙක් අලුතෙන් ගියා අර නුවරින් ආපු අර අනිත් එක අලුතෙන් මොකද ශාම් කියන එක. ඒක ගිය දවස්වල ඒකට අම්මා මාර සැලකිලි ශාම්ට. අම්මට ඒත් මට මම අලුතෙන් ආව දවසේ මට කතා කරේ නෑ ඔය කීයක්වත් ප්‍රබෝධිවත් එතකොට කවුද අචිනිවත් එතකොට කවුද අර කී අනුපමා ගමගේවත් ඔය මොන පඩිච්චියවත් මට කතා කරේ නෑ හරියට මට ලොකු සීන් පෙන්නලා එතකොට මුලින්ම ගිය දවසේ මේ කෙල්ලොත් එක්ක සීන් දෙනවද කියලා අහපු එකට ජයසානය මට කිව්වා ඔයාට කෙල්ලෝ එක්ක මේව කරන්න ඕන ඔයා කෙල්ලෙක් යාළු කරගන්න එහෙම කියලා මට බැන්නේ ජයසානය මෙච්චර කාලයක් හිත රිදි තැලි පොඩි වෙවි සපුමල් ප්‍රොඩක්ෂන් එකේ දුක් විඳෙ මං වේදනාව විඳ හැමදාම හවසට මම අඬනවා
මගේ දුක තේරෙන්නේ මේ සමාජයේ උන් සපුමල් ප්‍රොඩක්ෂන් එකට අදින උන් ඉන්නවා නම් ඇදපල්ලා. තොපියකට ඇදිනවා නම් ඇදපල්ලා. ආදරය කරනවා නම් තොපියකට ආදරය කරපල්ලා. මට ඒක වැඩක් නැහැ. මට එතන නැති වුණාට කමන්නේ. මට හිතේ හැටියට මට ඕන විදියට හොට් ගෑනු ටිකක් හොයාගෙන මට හොට් විදියට ඉඹ අඩිය ගහගෙන සූස්තිය ගහලා මට ඉන්න පුළුවන් උත්තෝ. 250 සපුමල් ප්‍රොඩක්ෂන් මට ඕනේ නැහැ. 250 සපුමල් ප්‍රොඩක්ෂන් තමයි. මොකද මට ගේම සෙට් කරනවා නම් සෙට් කරපන්. මගේ අතපය කඩනවා නම් කඩපන්. මරනවා නම් මරපන්. මොකද යකෝ මම මහා දුක් මහන්සි වෙලා වේදනාව විඳලා මගේ අම්මා පොඩි කාලේ ඉඳලා අතන මෙතන läග කණ්ඩ බොණ්ඩ නැතුව මෙච්චර කාලයක් එක එකාගෙන් ටොක්ක කකා දුක් විඳ තාත්තට නැතුව මෙච්චර කාලයක් මේ සමාජයේ දුක් ගැහැට විඳ මේ ගමෙත් තැලෙනවා. අතන මෙතන සපුමල් ප්‍රොඩක්ෂන් එකේ උන් මට ආදරය කරයි කියලා මං එතෙන්ට ගියේ. ඒකල්ලා මට හැමදාම හින් ගහනවා හැමදාම රිද්දනවා. මිලින්දයා යරුන්දති ප්‍රබෝධි මොරගොල්ලයි කියන උන් දෙන්න මට රිද්දනවා. ඔය මිලින්දයා දවසක් කොටු රූල් එක පටන් ගත්ත මේ මෑතකදී අර කඩයක් තියෙන කොටු රූල් එකේ. ඕක පටන් ගත්ත ඔය කඩේ තියෙන්නේ. ඒ කඩේ ගාව එතන දැන් ඉඳගෙන ඒ කඩේ ඇතුළේනේ ඉඳ ගන්න තියෙන්නේ. දැන් දවාලේ ඉඳගෙන ඉඳිද්දි එතන හිටිය අනූපමයි ප්‍රබෝධි. එතකොට අර මොකදුගේ නම මේ මිලින්ද දිල්ෂාන් පැටි මාමට ඉන්නේ. ඕකට පුදුම කෙල්ලෝ පුදුම ආසාවක් තියෙන පැටියට. මම ඉරිසියාවට නෙවෙයි කියන්නේ. ඒත් ඌටම ගැළපෙන જાතිය ඌත් එක්ක එකට තියලා හාන්න පුළුවන් කෙල්ල වෙන්න ඇති කැමති. මට නම් ඉතින් මොන බැල්ලිවත් කැමති නෑ. මන් දන්නවා. පැටිය මගේ ළඟ ඉඳගෙන හිටියා පැටි කියන එක. මම විහිළුවට ඇහුවා අනුපමාක්කි බැඳලාද කියලා. ඊට පස්සේ මිලින්දයා එකපාරම කිසිම තේරුමක් නැතුව ඇයි උඹ බඳින්නද? උඹට තියෙන මෝල්ලා මාරුවනේ ගිහිල්ලා දැම්මනම් හොරි බඩුවක් ගැස්සුවා හරි කිව්වා. මේ සමාජයේ හැමෝම කියනවා මූත් එක්ක හිටියම අපිටත් පිස්සු හැදෙනවා කියලා. මිලින්දයාත් ඒක නොකිය කීවා මේ අර වහෙන් හොරෝ භාෂාවෙන්. හරිද? මම පිස්සෙක් වෙන්න ඇති සමාජෙ ගොඩක් උන් කියනවා මගෙත් එක්ක හිටියම් පිස්සු හැදෙනවා කියලා. ඔව්. හරි හැදෙනවා ඇති. මට බඩු ගස්සන්න නම් ඕනේ නැහැ. මෙච්චර කාලයක් මේ සමාජෙ උඹට බඩුවක් ගස්සනවා. මං ගානේ උඹට කෙල්ලෙක් හොයලා දෙනවා. මං ගානේ ගෙවල් හදලා දෙනවා. මං ගානේ බඩු ගස්සනවා කියපු හැම එකාටම කියන්නේ තොපිට එහෙම දෙයක් කරන්න බෑ. මට තොපෙන් එහෙම දෙයක් ඕනෙත් නෑ. සප්මල් ප්‍රොඩක්ෂන් එකේ උන්ට විතරක් නෙවෙයි. 2000 අපි හිතමු 2009 ඉඳලා කියන්නේ පුංචි කාලේ මේ වෙනකන් හම්බ වෙච්ච උන් ගොඩක් දෙනෙක්ගේ ඔය කතාව අහලා තියෙනවා බඩුවක් ගස්සනවා කියන එක. හරිද මොකක්ද ඒක? මම ගහලා තියෙනවා. මම 2018 ගහලා තියෙනවා මං කෙල්ලෙක් එක්ක ඉඳලා තියෙනවා. මට ආයේ මේක මේ තොපි හිතාගෙන ඉන්න තොපි මේ මහා ලොකුවට ගෑනු එක්ක හැමදාම ඉඳලා සුපිරි කෑම වේලවල් කනවා කියලාද බල්ලෝ? මම කියන්නේ ලංකාවේ ඔක්කොටම සප්මල් ප්‍රොඩක්ෂන් එකේ උන්ටයි එතනින් පිට උන්ටයි හැම කාටමත් එක කියන්නේ මේ ලංකාවේ හතර වටේ මට මෙච්චර කාලයක් හම්බ වෙච්ච මම හිටපු හැම තැනකම උන්ට කියන්නේ. එතකොට දිවුල පිටියේ ප්ලාස්ටික් වැඩපොලේ අර බෝඩි මේ හිටිය පොන්න ගොබ්බයෝ ටිකටත් අහගන්න. එතකොට පිළිමතලාවේ ගරාජ් එකේ හිටිය පර අර කළු තඩියා ඉන්නේ අර තරහ යන එක කන පැලෙන්ට ගහන්න යන එක. අන්න ඒකටයි මේ හතර වටේ මං මෙච්චර කාලයක් වැඩ කරපු තනමල්ලිලා ගාමිණී කඩේ ඔය හැම තැනම සපුමල් ප්‍රොඩක්ෂන් එකේ උන් ඔක්කොටම අහගන්න කියන්නේ මට එහෙම මෝල් අමාරුවක් නැහැ. අනිත් පිරිමින්ට වගේම තමයි මට හැංගීම දැනෙන්නේ. හරි? මම ඒක අර විහිළුවට ඒක ගැන ඕනවට වඩා සෙක්ස් ගැන අර කතා කරාට මං කෙල්ලෝ එක්ක ෆොටෝස් දැම්මට තොපිට මොකද්ද තියෙන අමාරු? මගේ සුන්දර නිර්මාණනේ මං කරන්නේ මට ඕන විදියට. ඒක මම මැරණකම් උනත් කරන්න හුත්තෝ. මට සපුමල් ප්‍රොඩක්ෂන් නෙවෙයි ගෙම්බා ප්‍රොඩක්ෂන් එක නැති වුණා මට වැඩක් නැහැ. අනික බලපන් නමක් දාලා තියෙන ප්‍රොඩක්ෂන්. ඔහොමද බ්‍රෑන්ඩ් නේම්ස් මේව කරන්නේ. ස්ලෝගන් එකක් හදන්නේ ඔහොමද? ප්‍රොඩක්ෂන්. මොකද්ද බං ඕක? ප්‍රොඩක්ෂන් නෙවෙයි. නිකන් සපුමල් channel නෑ එහෙම නෙවෙයි. සපුමල් ඩ්‍රාමාස්. නැත්තම් දාන්න පුළුවන් සපුමල්ස් ඩ්‍රාමා. නැත්තම් සපුමල් සිනමැක්ස්. ඔය වගේ නිකන් ලස්සන සිනමා නේම් එකක් උඹලට දාන්න පුළුවන්. මොකක්ද යකෝ තොපේ ප්‍රොඩක්ෂන් එක ඒක නෙවෙයි. උඹට තියෙන්නේ මෝල් අමාරුව. උඹට තියෙන්නේ මෝල් අමාරුව කියලා කියපු එකට මම කියන්නේ මෙච්චර කාලයක් තිස්සේ මට කියනවා උඹට තියෙන්නේ මෝල් අමාරුව කියලා. මට ඇති මෝල් අමාරුවක් නෑ. මට කවුරුත් බඩු ගස්සන්න දෙන්නත් එපා. කෑල්ල සනීපෙන්ද කියලා බස් එකේදී එක එක අහනවා. ඒ අහන උන්ට කියන්නේ පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් කෑල්ල සනීපෙන්ද අහනවා. මට මගෙන් ඔයගේ ගොන් කතා අහන්න එපා. මොම් මේ හිතාගෙන ඉන්නේ
මුම් මේ ගොඩක් කෑලි එක්ක සෙට් වෙලා හතර වටේ ඉන්න කෑලි වලට ගහලා මුම් මේ පොරවල් වෙලා වගේ නිකන් මම මේ කිසිම දෙයක් දන්නේ නැති ලද බොළඳ ලාබාලෙක් කියලා වෙන්න ඇති. බඩුවක් වට්ටෝක් කරගන්න බැරි කේජි කෑල්ලක් ලයින් කරගන්න බැරි එකෙක් ගානට මැනගෙන තමයි තොපි මට කතා කරන්නේ. තොපි හිතන් ඉන්නේ මම මුකුත් දන්නේ නැති ලාබාල අපේ ගමෙත් ඉන්නවා. ගමෙන් පිටත් ඉන්නවා වගේ උන්. මොකක්ද අර ඉස්සර මට මතකයි ඔය බොනකොට අපේ ගමේ කොල්ල බොනකොට අපේ ගමේ උන්ගේ නමුත් ඕනනම් මට කියන්න පුළුවම අර පුතාලගේ මේ පල්ලේ අමිලයා දිනුසයි උමේස් හරිද උන්ගේ නමුත් කියනවා මම එතකොට අපේ මේ කවුද මාමගේ පුතෙක් හිටියේ ලොකුවමගේ පුතා අශෝකයා එතකොට මේ හැම වේසිගේ පුතාම බොනකොට මේ මම එතෙන්ට ගියාම එළවනවා මට නොදී බොනවා මට නොදී ජොයින්ට් ගැහුවා කෑලි එක්ක කතා කර අපේ ගමේ ඔය උමේස් කියන පකයා මට මේ වීඩියෝ කෝල් අරන් පෙන්නවුවා අමිලා හෂාන් අමිලා අයියේ ඔයා මේ පල්ලෙහා ගෙදර එක තෝ එක දවසක් තෝගේ වීල් එකේ දාගෙන ගිහිල්ලා ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක්ව හම්බ වෙලා ඒකී එක්ක කතා කරලා තව කොල්ලෙක් එක්ක ගිහිල්ලා කසුනා එක්ක ගිහිල්ලා මට එතන පඩ ෂෝ එකක් දාලා පෙන්නුවා. ඒකල මට වීල් එක අර කෙල්ල ඉස්සරහ තල්ලු කරන්න කියලා නැගපන් කියලා උඹ නිකන් මට සමච්චලේට ඉනවුනේ. ඒ කෙල්ලටත් hina ගියා ඒ වෙලාවේ. ඒ වෙලාවෙත් මම ලැජ්ජා වුණා බං. හරිද? මෙච්චර කාලයක් සපුමල් ප්‍රොඩක්ෂන් එකට ගියේ මම. රංගපාණ්ඩ තමයි. උනාට මං හිතුවා ටිකක් හරි සහනයක් වේ මට මුම්බේ රංගලා පෙන්නන දේවල් වලට දෙයක් පෙන්වන්න පුළුවන් ඒ කියලා ගමට හරි පාඩක් ගන්න. ගමේ හුත්තික පුතාලටත් එක්ක කියන්නේ මම එකටවත් යටත් නෑ මේ කතාව අහපම් මේ කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා ගැඹුරු අර්ථයක් තියෙනවා හරිද? මට නොදී ඒ බීපුන්ට අද මොකද උනේ? බොන එකේ වීරයා උනේ කවුද මම? ඇයි මම බොන එකේ වීරයා උනේ? මට පේන්න බීපුන් ඔක්කොටම පේන්න මං කරපු වැඩේ ගෙනාව ලොකු නෑ කාලේ බෝතල් දෙකක් ගෙනල්ලා බියර් ගෙනල්ලා මං ගහලා පෙන්නුවා එක හුස්මට. කවුද පෙරදුනේ? මහා ලොකුවට අරක්කු බෝතල් ගෙනල්ලා බජව් දාපු මේ ගමේ ඉන්න හැම පඩයම හැම චණ්ඩියම පරද්දන්න මට පුළුවන් වුණා. ප්‍රභාත් ලක්ෂ්මන් හිටිහාමු මෙන්න මේ පල්ලෙහා ගෙදර ඉන්න කාලකන්නි බල්ලා. ඕක දවසක් රෑ අපේ අම්මා ඉස්සරහම මගේ මේ කම්බුලට ගැහුවා. මම කත්රිනා ගාවට යනවා කියලා ඉන්දියාවේ මේ නිලියක් ගාවට යනවා කියලා මට ගැහුවා. මට කම්බුලට මම රෑ මැද්ද කැලේට පැනලා ඇඬුවා. අර PBM බණ්ඩාරමණික කියන එකේ ඉන්නේ ඕකිගේ කකුල පැලෙන්න ගලකින් ගහලා මන් දවසක් රෑ අම්මට කිව්වා පොලිසියෙන් එන හින්දා ගමෙන් පිට කරන්න කියලා. අර බංග මහ කැලේ අස්සේ රිංගගෙන අර කැලේ අස්සෙන් ඈතට ගිහිල්ලා කොහමරි පොලිසියට බාර දුන්නා. මං කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු. හැමෝම මාව බයිට් එකට ගන්නවා. මට මේ සමාජ වෙන්නේ අසාධාරණ හිත ඇවුල් හිත රිදීම් වෙනස්කම් සපුමල් ප්‍රොඩක්ෂන් එකේ උන්ගේ උත්සාහනයක් මට ලැබුණේ නැහැ. උමුත් නිතරම මට බැන්නා. නිතරම මාව අවශ්‍ය ගන්න බැලුවේ. අර අලුතෙන් ආශි දවසක් මේ අහපන් ඔය සුදු මල්ලි පැතුම් මදුෂාන් කියලා එකෙක් ඉන්නේ අර නැට්ටුවෙක් මං ෂෙයා කරගෙන ඉන්න එකා ඉන්නේ. ඔක දවසක් වෑන් එකේදී බයිට් කරලා මල්ලව රැප් කියව ගත්ත වෙන උන්ට කියන්නේ මට විතරයි රැප් කියන්න කියන්නේ. මේ අහපල්ලා අර වෑන් එකේ නිදාගෙන දවසක් මං ඔය වෑන් එකේ ඇතුලේ නිදාගෙන ඉඳිද්දි මිලින්දයාගේ වෑන් එක ඇතුලේ ඉඳගෙන ඉඳිද්දි පිටිපස්සේ සීට් එකේ මට ඉස්සරහා සීට් එකේ නිදාගෙන හිටියා ඕක කවුද පැතුම් මදුෂාන් කියන එක. නිදාගෙන ඉන්නකොට ඉස්සරහ ආශිට කිව්වා ආශිනාංගිට කිව්වා නැගපන් වෑන් එකට කියලා. ආශි වෑන් එකේ එන්ජින් එකේ ඉඳගත්තා. ඒකලා ආශිගේ ඇස් දෙක තියා වල් විදියට බලන් හිටියා. මාත් ඒ වෙලාවේ ආශිගේ ඇස් දිහා බැලුවා මට අයි කන්ටැක්ට් දෙයිද කියලා. ආශි මට අයි කන්ටැක්ට්ස් දුන්නේ නැහැ. ඒ වෙලාවේ ආශි මට කියපු කතාවක් තිබ්බා. ආශි මට කිව්වා බැලුවේ වෙන කෙනෙක් දිහා බාරගත්තේ වෙන කෙනෙක් කියලා මට කිව්වා. ඒ වෙලාවේ මගේ පපුව පැලෙන්න වගේ ඇවිල්ලා මට මාර වේදනාවක් ආවා. ඇත්තටම පට්ට දුකක් ආවා. ඇයි නංගි ඔයා මට එහෙම කිව්වේ කියලා. ආශිගේ කරවටින් අත දාගත්ත වෙලාවේ ආශි මට ඔහොම කරා. ආය අර දත් මන්දන සීන් එක ගන්න දවසේ චූටික්කමගේ දත් මන්දන සීන් එක එදා ඔය මිලින්දයා කියන එක
ආශිත් එක්ක තුරුළු වෙලා ආශිගේ බෙල්ල වටින් අත දාගෙන ආශිව ගෑණි මිනිහ වගේ දෙන්න තුරුළු වෙලා මං ඉස්සරහා මට සමච්චලෙට hina වෙවි ගොඩාක් වෙලා බලාගෙන හිටියා මට මතකයි. අචිනි කවුද මధుරයයි අචිනි මధుරයයි දෙන්න නෑ අචිනි පොඩ්ඩක් හිටපල්ලකෝ මට අනේ මේ කෝල් ගන්නවා මොකද ඔන්න කෝල් එකක් කට් කරාම එක කෝල් ගන්න එපා මම මොකාගේ කෝල් ගත්තා ආන්සර් කරන්නේ නැහැ සප්පම ප්‍රොඩක්ෂන් නෙවෙයි මොක නෙවෙයි මට මේ ෆෝන් එක ඕනේ නැහැ තව ෆෝන්ස් දෙක තුනක් තියෙනවා ඒ වගේ මං එන්නම් කොහොමත් මේ ෆෝන් එක දැන් මං ආයෙ පාවිච්චි කරන්නේ නැහැ හරිද කියන්න ගියේ මේ කවුද මේ ප්‍රබෝධි අචිනි කියන උන් දෙන්නා ඉන්නේ ප්‍රබෝධි අචිනි දෙන්නා අර ෂූට් අවසන් වෙලා කට්ටිය ඔක්කොම වෑන් එකට නැගලා ඉඳිද්දි ප්‍රබෝධි අචිනි දෙන්නා මේ අර ගෙදර ඉඳගෙන හිටියා ගෙදර ඇඳුම් මාරු කරන කොහද අරේ ගෙදර කෝ ගෙදරද දන්නවද ඔබ උඹලා දන්නවද අර මේ ඔය කොමඩේ පැත්තේ ෂූටින් කරන උන්ගේ ආච්චි කෙනෙක්ගේ ගෙදරක ඇඳුම් මාරු කර හිටියා ඇඳුම් මාරු කරන වෙලාවේ උන් කාමරේ නේ ඇඳුම් මාරු කරේ මధుර අයියා හිටියා මధుර කියන්නේ එරන්ද මధుරතය ඕක හිටියා ඊට පස්සේ මම එතන ඉඳිද්දි දනා යන්න වෑන් එකට කිව්වා මధుරට ඉන්න පුළුවන් නයි මට ඉන්න බැරි දවසක් නුවර ඉඳලා වලපනේට එන බස් එකේ ෆුට්බෝඩ් එකේ කොල්ලෙක් හිටගෙන ඉඳිද්දි මාත් ගියා ෆුට්බෝඩ් එකට කොන්දොස්තර මට කිව්වා ඵලයන් ඇතුළට කිව්වා ඒත් අරුට ෆුට්බෝඩ් එකේ යන්න දුන්නා නම් ඇයි මට ෆුට්බෝඩ් එකේ යන්න බැරි ඇයි මොකද්ද මේ අසාධාරණේ අනිත් කොල්ලෝ ඔක්කොගේ මගේ එල්ලි අනිත් කොල්ලන්ට හොඳ කියන කෙල්ලොත් ඉන්නවා මගේ WhatsApp එකටත් ඇඩ් වෙච්ච පට්ට බැල්ලියෝ ඉන්නවා මට විරුද්ධ මට මැදිහත් බලු වැඩ කරන බැල්ලියෝ මේ ඔක්කොම කරන්නේ මට රිද්දන එක මට කෙලවන එක මගේ WhatsApp එකට ඇඩ් වෙලා මැසේජ් කරලා මාව අන්දලා මගේ හිත රිදවලා paludu කරලා යනවා එතකොට නදී කියන බැල්ලිට කියන්නේ නදී කියලා එකෙක් මට ඇඩ් වුණා WhatsApp එකේ ඒකි නර්ස් කෙනෙක්ලු ඔව් මම ඒකි දැන් මම ඒකිව අන්ෆ්‍රෙන්ඩ් කරලා තියන්නේ ඒකිත් මැසේජ් කරලා ටික දවසක් ගිහිල්ලා මාත් එක්ක හිතු මතේට නිකන් තේරුම් නැතුව තරහ වුණා කළා කොල්ලෙක් එක්කත් ස්ටෝරි දාලා තියනවා මම දැක්කා මෙච්චර කාලයක් තිස්සේ මගෙන් පලිගන්න තරම් මං සමාජයට වරදක් කරේ නෑ සපුමාල් ප්‍රොඩක්ෂන් එකේ කෙල්ල කොල්ල ඔක්කොම මට අවංකවම සලකලා එතකොට අමිලයයි රයි ස්ක්‍රිප්ට් එක කතා කරන වෙලාවේ අමිලයයි එතකොට කවුද මේ ඔය රංග ජයසූරිය කියන්නේ නාකියා ඕකයි ආයතන තව හිටිය කොල්ල ටික ගුලි කෑවේ මට පේන්න hina වෙවි ගුලි කෑවේ තොපි හිතන් ඉන්නේ මං අමන ගොනෙක් කියලාද තොපි ගුලි කකා මට එතන රංගලා පෙන්නුවේ තොපි ඒ දෙන ගුලි කෑල්ල මට අද දුන්නා නම් මං තොපිට ඔක කී මේක මම අද වමාරන්නේ තොපි මට ගුලි දුන්නේ නැති නිසා මම වමාරනවා තොපි මට ලොකු සීන් පෙන්නන්නේ ගුලි කාලා හඳුන් කූරු පත්තු කරනවා කියලා කුස්සියට ඇවිල්ලා මේ හඳුන් කූරු ටිකක් පත්තු කරගෙන ඉස්සරහට ගිහිල්ලා ජොයින්ට් ඔතාගෙන බොන විදිය දනා කුස්සියේ ඉඳ අපි ඉස්සරහා මේ හඳුන් කූරු පත්තු කරන්න යනවා කියලා අර සැකේ නැති වෙන්නත් එක්ක ගිහිල්ලා ජොයින්ට් ගහලා එක එක පඩ ෂෝ දාලා අලුතෙන් ආපු කෙල්ලට කියන්නේ අර සප්මල්ලාගේ නෑදෑ වෙන නංගි කෙනෙක් ආවේ කවුද මේ ඒකගේ නම මොකද්ද මේ සංසලා විරාජනි සංසලා නංගි කියලා ඉස්සර මාත් ඔය මාත් අඳුරන කෙල්ලෙක් හිටියා ඒක නෙමෙයි සංසලා විරාජනි කියලා ආවේ හොට ගම්පාදකෝ දෙකියේ ඕකි චූටික් කලක්කයා කරේ එල්ලි කතාව මගෙත් එක්ක කතා කරන්නේ එතකොට පූර්ණියක් අසපුමල්ලය බැඳලා ඉන්න එක්කෙනා එයා මధుරයලාට කට්ටිය ඔක්කොටම තේ ගෙනත් දුන්නා ඒකලා මට කුස්සියට ගිහිල්ලා දනාත ඒක ගන්න කියලා කිව්වා මට ඔය එකක්වත් නෑර මතකයි තොපි කණ්ඩ දුන්නා සැලකුවා මට ඒවා මතකයි තොපිට ඒවට නම් මේක නෑ එතකොට අපේ පවුලේ බලු හැත්තට කියන්නේ අපේ ගමේ ඉන්න හැත්තට කියන්නේ ගමෙත් මේ ඉන්න හුත්තාල දනා සුපිරි ජය වේවා කියා මට කියනවා නේද අනික ජානක අයියා මේ අහපන් ජානක අයියා උඹ මට මේ කමෙන්ට් කරාට උඹ මේ ජානක බස්නායක අයියට කියන්නේ උඹ ඉස්සර මාව ගණන් ගත්තේවත් නෑ බං ජානක අයියා දැන් උඹ මට මේ කමෙන්ට් කරා කියලා මට උඹ ලොකු එකෙක් නෙවෙයි උඹ කමෙන්ට් එකක්වත් මට වැඩක් නෑ උඹ කමෙන්ට් කරා කියලා මට උඹ ලොකු නෑ
ඉස්සර සත පහකට ගණන් ගත්තේ නැති ජානකයා නේද අද ඔය කමෙන්ට් කරන්නේ. ඉස්සර ඇඩ්වත් උනේ නැහැ මම රික්වෙස්ට් එකක් දී. එතකොට ප්‍රසන්න අයියා ඉස්සර ප්‍රසන්න බල්ලා තොපේ ගෙදරට ආපුවම තෝ මට ඉස්සර කරපු වෙනස්කම් මට මතකයි. තෝ කරපු අසාධාරණ මතකයි. තෝ ඇඩ් වෙලා නේද ඉන්නේ? ආපන් චූටි අයියා ආපන් ඇඩ් වෙලා නේද ඉන්නේ? අමිල හෂාන් අයියා ආපන් තෝ ඉස්සරත් මට ගොඩක් වෙනස්කම් කරා නේද? ආපන් උමේස් ආපන් ඉස්සර තෝ මාව කපලා නේද හිටියේ? තෝ අඩිය ගහද්දි මාව කොන් කරා නේද? ආපන් මෙච්චර කාලයක් තිස්සේ මේ සමාජය හැම එකම අසාධාරණ කරපු බල්ලෝ ටික ඔක්කොම වෙනස් වෙලා ආවා. මට හදවතට දැනිච්ච එකම එක වචනයක් තියෙනවා කියෙක්. මට අවංකවම කමෙන්ට් එකක් හරි දැම්මේ කවුද? අවංකවම කමෙන්ට් දාපු මං අඳුරන්නේවත් නැති කෙල්ලෙක් හිටියා. ආයේෂා මදුමාලි හදවතින් මාදරේ මගේ සුද්දි මට හොඳට කමෙන්ට් එකක් හරි දැම්මේ. නිෂුවක්කි අවංකවුන්ට විතරයි මං ආදරේ. මට එක විදියකට කමෙන්ට් කරලා මටම රිද්දන්න එක එක්ක වෙන්වෙන්ව හින්ට් ගන්න බැල්ලියෝ මට වැඩක් නැහැ. මට තොපේ හින්ට් වලින් වැඩක් නැහැ. මෙච්චර කාලයක් තිස්සේ සපා අරු සීරියස් සීන් එකක් අරුට දුන්නා. මෙච්චර කාලේ අර මොකක් කිසිම මෙලෝ රහන්නේ ආශී දුලයි දෙන්න අර තුරුළු වෙලා රෙද්දක් අරගෙන අපිට මට ලව් සීන් දුන්නේ අරුන්දතිත් එක්ක රංගපාන්න පුළුවන්. ඒකේ අතින් අල්ලන්න රංගපාන්නේ මං අරුන්දතිව ලයින් කරන්නේ මං පස්සෙන් යන්නේ මිලින්දයා. ඒක එක්ක මේ තුරුළු වෙලා ඩාන්ස් කරනවා මවා ගන්න ඔක්කොම කරන්නේ මිලින්දයා. මොකද්ද බන් තොපේ ප්‍රොඩක්ෂන් එක. මෙච්චර කාලයක් තිස්සේ තොපි කරපු බලුවැඩ තොපි මේ හිතාගෙන ඉන්නේ මම මේ 2.50 මොලයක් නැති කිසිම දෙයක් තේරුම් ගන්න නැති ගාලා hina වෙන අමනෙක් කියලාද? මට අමනෙක් නම් වෙන්න උවමනාවක් නැහැ. මම හොඳට කියන්නේ මම හරියට අධ්‍යාපනය ලැබුවේ නැතුව ඒක ඇත්ත. එහෙමයි කියලා තොපිට විහිළුවක් වෙලා ජෝකර් කෙනෙක් වෙලා නෙවෙයි ඉන්නේ මම. මට සීරියස් චරිත කරන්න පුළුවන්. අචිනි අර කොටා කවුද මේ මధుරයා තොපි දෙන්න මේ රංගපාපු එක ෂෙයා කරගෙන අචිනි උඹත් මధుරයට ආදරේ නේද? හරි. ඒවත් දැන් මාත් එක්ක රංගපාපු එකත් අචිනි ෂෙයා කරගත්තේ නෑ. මధుරයි අචිනි රංගපාපු එක ෂෙයා කරගත්තා. මෙච්චර කාලයක් ප්‍රොඩක්ෂන් එකේ කෙල්ලෝ කරපු බලවලට. ප්‍රබෝධියක්කි ඔයාට මම මේක මේ කියන්නම හිටියේ. මම මෙච්චර කාලයක් චෙක් කරපු දෙයක් තිබ්බා ප්‍රබෝධියක්කි. මගෙත් එක්ක රංගපාපු එක සීන් එකක්වත් ඔයා ෂෙයා කරගත්තේ නෑ ඔයාගේ ප්‍රොෆයිල් එකේ. ඔයා මට ලොකු වෙනස්කමක් කළා මගේ හිත රිදෙව්වා ප්‍රබෝධියක්කි මේ මතක තියාගනින්. උඹ කරේ මොකක්ද දන්නවද? උඹ විතරක් ඉන්න සීන් එක කපලා දා ගන්නවා. ස්ප්ලිට් කරලා උඹ විතරක් ඉන්න සීන් එක දා ගන්නවා. ඒකට මොකක් හරි අර නිකන් ටෙරිබල් මියුසික් එකක් දාගෙන නිකන් ස්කේරි හරි සෑඩ් හරි මියුසික් එකක් දාගෙන උඹ ඒක දා ගන්නවා උඹේ ප්‍රොෆයිල් එකේ. මෙච්චර කාලයක් තිස්සේ මේ ළඟදිත් අර සබංගාගෙන මම සීන් එකේ අර උඹ පාර දිගේ අර තුම්මන් හන්දියට එන්නේ. ඒක විතරක් උඹ කපාගෙන මියුසික් දාලා තිබ්බා. දවස උඹ එක්ක සෙල්ෆියක් ගන්න යද්දී උඹ කිව්වා ප්‍රබෝධි අක්කා අරුන්දති උඹ කිව්වා අනේ මේ මට බෑ කිව්වා. ඒකල්ලා උඹට මිලින්දයක් එක්ක ෆොටෝ ගහන්න පුළුවන්. උඹට හැම එකකම හද්ද බලු වැඩ කරන බඩුකාරයොත් මේ FB එකේ ඉන්නවා ඕන තරම්. කෙල්ල 50 60 කමෙන්ට් කරනවා උන්ට. උන්ට බඩු වලින් අඩුවක් නැහැ. උන්ට බඩු ගහන්න පුළුවන්. සැප ලැබෙනවා. මං කියන්නේ මෙච්චර කාලයක් කිසිම කෙල්ලෙන් මට කමෙන්ට් කරේ නැහැ. උන්ට රිමෝට් කන්ට්‍රෝල් වගේ කෙල්ලන්ව පාලනය කරන්න පුළුවන්. මට එහෙම කෙල්ල පාලනය කරන්න නැහැ. මට පට්ට අසාධාරණ වෙන්නේ. කිසිම කෙල්ලෙක් මට ආදරේ නැහැ. මම මෙච්චර මම පොඩි කාලේ ඉඳලා මගේ හීනයක් තිබ්බා මම කවදා හරි මේ ලෝකේ ඉන්න කෙල්ලෝ ඒ කියන්නේ මම කෙල්ලෝ පුළුවන් තරම් ගන්නවා. මම පුළුවන් තරම් කෙල්ලෝ හම්බ කරනවා කියලා. ගොඩක් කොල්ලෝ කිව්වේ මම කොල්ලෝ හම්බ කරා කියලා. කොල්ලෝ හම්බ නෑ ගොඩක් කොල්ලෝ කියන්නේ උන් කොල්ලෝ හම්බ කරනවා කියලා උන් අදිස්ථාන කරගන්නේ. මං කියන්නේ කවදා හරි කෙල්ලෝ ගොඩාක් හොයනවා කියලා. මම කෙල්ලෝ ඕන තරම් ගන්නවා කියලා මං කියන්නේ. මං ආසෙ මගේ එකම හීනේ කෙල්ලෝ. මගේ එකම ඩ්‍රීම් එක කෙල්ලෝ. කෙල්ලෝ ගොඩක් තුඩු කරගෙන. හැබැයි කට්ට කයිරා ටික කඩා වඩා ගන්න පට්ට වේසාවියෝ නම් එපා. මට වෙනස්කම් කරන මට අකමැති මාව ගණන් නොගන්න මට ආදරේ නැති මාන් දිහා බලලා සමච්චලයට වගේ කතා කරන බැල්ලිය මට එපා.
කොල්ලෝ 4 දෙනෙකුයි කෙල්ලෙකුයි වීල් එකකින් ආවද අපේ ගමට. බට්ටා කියලා. බට්ටා අහපන්. ප්‍රභාත් බට්ටයි උගේ අක්කයි ආවේ. ඒ වෙලාවේ මේ බට්ටා වීල් එක නතර කොහෙද බං යන්නේ කියලා. මං කිව්වා මචං මම මේ යන්නේ මේ උඩට කිව්වා. ඊට පස්සේ යන් මල්ලි යන් පරක්කු වෙනවා කියලා වීල් එක ඇතුලේ හිටිය කෙල්ල කිව්වා. බට්ටගේ අක්කා. ඊට පස්සේ ඒක පිටිපස්සේ සීට් එකේ හිටියා නිකන් උලමෙක් වගේ කිසි හැඩක් නැති. නිකන් සමච්චලේට hinaවන පේන්න බැරි හුත්තික පුතේ ඌ මට සමච්චලේට hina වුණා. ගත්ත පාරේ තියෙන ගලක් අරගෙන මං ඒ ගල පාරට දාලා ගැහුවා. මං ඒ ගල බිමට ගැහුවා. ගහලා වීල් එක පස්සේ එලෙව්වා. ගමේ උමුත් කලබල වුණා. ඉතින් මං කියන්නේ මෙච්චර කාලයක් තිස්සේ මොනවාද මට මේ වෙන අසාධාරණ මොනවාද මේ හිත රිදීම් මොනවාද මේ හිත ඇවුල් ඇයි මට මෙහෙම කරන්නේ ඇයි කෙල්ල මට ආදරේ නැත මට ආදරේ නැත්තම් මට ගරු කරන්නේ නැත්තම් මං දැක්කම අප්‍රියයි නම් මං දැක්කම අමනාපයි නම් මාව දිහා බලන්න බැරි නම් මං කැතයි නම් ඒ කෙල්ලන්ට මං එක දෙයක් ඉල්ලන්නම් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න මට ආදරයක් තියෙනවා මට කැමති නම් විතර උඹලට මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න පුළුවන් මම ඉස්සරහට පිස්සු ආතල් ටිකක් දෙනවා හුත්ත මට ඕන දේවල් මං කරන්නේ කාටවත් ඒව අදාළ නැහැ මං සක්මල් ප්‍රොඩක්ෂන් එකේ උන් එක්ක ආයේ ඉන්නෙත් නැහැ සක්මල් ප්‍රොඩක්ෂන් එකේ 70 ගෙන් වැඩකුත් නැහැ මට මොකෙක්ගෙන් මට ආදරේ නැති ගෑනුන්ගෙන් මට වැඩකුත් නැහැ මාව බඳින්න කවුරු මට බඳින්න ඕනේ නැහැ දැන් ගොඩක් උන්ට බඳින්නනේ ඕන මට බඳින්න නෙමෙයි කෙල්ල ගොඩක් වට කරගෙන ඉන්න ඕන මට ඒක කවුරු සෙට් කරන්න ඕනේ නැහැ දැන් මම මේ කතාව කිව්වම එක හුත්තිය දාලා යටින් කමෙන්ට් දානවා මට ඕක පේන්න බෑ කමෙන්ට් එක රිපෝට් කරනවා දැම්මොත් හරි එහෙම ඉන්න මම උඹට chance එකක් හදලා දෙන්න උඹට මං ගානේ බඩුවක් ගස්සන්න ඔය රෙද්දවල් මට දාගෙන එන්න එපා කියන්නේ උඹලට එහෙම හයියක් තියෙනවනම් උඹලට ඒක කරලා දෙන්න හයියක් තියෙනවනම් මම පිරිමියෙක් විදියට මට ඒක කරගන්න බැයිද අන්න ඒකයි මට මලපනින හේතුව අන්න ඒකයි බං උඹට ජොයින්ට් එකක් ගස්සන්න ඔය කතාව මට කියන්න එපා මට ඒක කරගන්න පුළුවන් තනමල්ලිල ගාමිණී කඩ වැඩ කරන කාලේ මම කොච්චර ජොයින්ට් ගැහුවද තොපි හිතන්නේ හැමදේම ඒ කියන්නේ තොපි මට හින්ට් ගහන්න හිතනවනම් තොපි මට පේන්න එක ඒවා මේ අතන මේ ෂෙයා කරගන්න උන් ඉන්නවනම් මේකේ එවමුත් අයින් වෙලා ඵලයල්ලා. දැන් සප්මාල් ප්‍රොඩක්ෂන් එකේ WhatsApp group එකට මාව ගත්තේ නැහැ. ඒක ඇතුලේ ප්‍රබෝධිගේ කට ෆොටෝ ගහලා දැම්මේ. මොකටද ඔයා කරන්නේ? අර සිරිමත් කියලා මලිදුවා මේ බොරු මේකක් හදාගෙන ප්‍රබෝධිගේ ෆොටෝ දානවා කියන්නේ group එකට. ඔක්කොම මන් දන්නවා උත්ත group එක ඇතුලේ අරවා මේවා උත්වල් දාගෙන මන් දැක්කා දියරෙද්දක් අඳපු ගෑණියෙක්ගේ ෆොටෝ එකකුත් දාලා තිනවා මලිදු ෆෝන් එකේ බ්‍රයිට්නස් අඩු කරලා වෙලාවේ බල හිටියේ. මට තනියෙන් ඉන්න දීපියව මං ආයේ නැහැ තොපේ ජීවිත වලට මට මගේ පාඩුවේ ආතල් එකේ ඉන්න ඕන සින්දුවක් කියලා කුණු හarpයක් කියලා රිපෝට් නම් ගහගෙන එන්න එපා මගේ ජීවිතේ මෙතනින් එහාට අමුතු විදියට යයි එක පඩේක් මට රිපෝට් ගහන්න එපා එක පඩේකට අදාළ නැහැ රිපෝට් ගහන්න එකෙක්වත් මම මගේ පාඩුවේ ඉන්න පඩයෝ එක පඩේක්වත් එන්න එපා මගේ ජීවිතේට හරි මට අවංකවම ආදරේ මගේ අම්මා එයාට මම සලකන්න ඕනේ එයාගේ හීනෙස්ට කරන්න ඕනේ අනික මේ කේකාට ඕන විදිය මට පොන්නෙක් වගේ ඉන්න බෑනි ගෑණියෙක් අල්ලන්න නැතුව සිගරට් එකක් බීඩියක් නොබී මට ඉන්න බෑ මට බීඩියක් ගහන්න ඕනේ සිගරට් එකක් ගහන්න ඕනේ අරක්කු ටිකක් මට ඕන කෑලි එක්ක කිස් කරන්න ඕන මේ සපුමාල් ප්‍රොඩක්ෂන් හරි මට වෙච්ච අසාධාරණ මං තව තියෙනවා කියන්න මං අනුපමාක්ක උඹත් පිඹ බෙල්ල කපනවා වගේ බලු වැඩ කරන්නේ මෙන්න මේක මට පන්නිනවා මට ටවුන් එකට එන්න දෙන්න මට බඩු ගන්න දෙන්න මූ මට කුණු හarpෙන් පන්නිනවා මේ ස්වර්ණමාලි පූජා භාණ්ඩ කියලා තියෙන තැන මෙතන තියෙන මේ පේස්ට්‍රි ෂොප් එකේ පකයා මගේ බෑග් එකක වැඩ නෑ මේ හුත්තා මෙතර කාලේ පොලිසිය කොන්දොස්තරලා රුම්බුන් මට අසාධාරණ කරා මේ බලපියෝ මේ හුත්තා මට ඉඩ දෙන්න මට කොතන නැති උනත් කමන්නේ මට අසාධාරණ පේන්න බෑ හුත්තා තෝ ඇවිල්ලා මට සද්ද බක් අම්මා